අපි last day එකේ කතා කරා appreciation ගැන. එතකොට රසස්වාදය. එතකොට නාට්‍යයක් ගත්තට පස්සේ නාට්‍යයක මූලික හරය වෙන්නේ රසමවන එක. එතකොට කලාකෘතියක් ගත්තට පස්සේ කලාකෘතියේ මූලිකම අභිලාෂය වෙන්නේ ප්‍රේක්ෂකයට නැත්නම් මහජනතාවට රසස්වාදය ලබා දෙන එක. එතකොට ඒ රසස්වාදය ගැන කතා කරද්දී අපි ඊට කලින් දැනගෙන ඉන්න ඕනේ රසස්වාදය කියන්නේ මොකක්ද කියලා. එතකොට රස ආස්වාදය. එතකොට මේ නමේම තියෙනවා ඒකේ තේරුම. එතකොට appreciation. Where did this begin? රස ආස්වාදය. රසස්වාදය කොහෙන්ද පටන් ගන්නෙ? ඒක තමයි සර් අපෙන් අහපු පළවෙනි ප්‍රශ්නේ. එතකොට අපි හැමෝගෙම උත්තරේ උනේ from the heart. අපේ heart එකෙන් තමයි රසස්වාදය පටන් ගන්න. අපිට දැනුනේ එහෙම. භරතමුනි තමයි performing arts වල performing arts වලට ලෝකේ ගොඩක්ම theory practical theoretical දේවල් ඉදිරිපත් කරලා තියෙන්නේ භරතමුනිගේ properties තමයි අපි මේ use කරන්නේ. එතකොට භරතමුනි කණ්ඩායමක් ප්‍රයෝගී කරගෙන ලෝකෙට ගොඩක් theories ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට භරතමුනිගේ මේ නාට්‍ය ශාස්ත්‍රය කියන කෘතියේ එනවා මේ රසස්වාදය කියන වචනේ. ඒ රසස්වාදය කියන වචනේ අපිට භරතමුනිගේ නාට්‍ය ශාස්ත්‍රය කියන කෘතියෙන් හොයාගන්න පුළුවන්. එතන කියනවා එක ශ්ලෝක එකකින් විභව අනුභව ව්‍යාභිචාරී භාව සංයුත්තෙන් රස නිෂ්පත්තිය වෙයි. යම් ආකාරයකින් ව්‍යංජනයක ඒ කියන්නේ ව්‍යංජනයක් හෝ ඖෂධ සංයුත්තෙන් රසය හෝ රසස්වාදය නිෂ්පාදනය වෙනවද ඒ ආකාරයෙන්ම නානාවිධ භාවයන්ගේ එකතුවෙන් රසය නාට්‍යගත රසය නිෂ්පාදනය වෙනවා කියලා තියෙනවා. එතකොට එතනදී ඒ ශ්ලෝකයෙන් සරලවම වර්තමුණි අදහස් කරලා තියෙනවා අපි දැන් ව්‍යංජනයක් හදනකොට ඒකට ස්පයිසස් එකතු කරගන්නකොට ඒක රසවත් වෙනවා වගේ emotions contented by emotions. ඒ කියන්නේ අපි හැඟීමක් ඉදිරිපත් කරද්දී ඒකෙන් රසයක් උපදිනවා. නාට්‍යයක අපි නාට්‍යයක ඇක්ට් එකක අපි හැඟීමක් ඉදිරිපත් කරද්දී ඒකෙන් රසයක් ක්‍රියේට් වෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. එතකොට ඒක නිකන් හරියට මේ වගේ. දැන් නළුවට කියනවා ඔයා කෝපය කියන හැඟීම පෙන්වන්න. එතකොට නළුව ඒ කෝපය ක්‍රියේට් කරද්දී ඒකෙන් නිෂ්පාදනය වෙනවා රසයක්. ඒකට අපි කියනවා රෞද්‍ර රසය කියලා. කීයටවත්ම මේ පෘථග්ජන මිනිස්සෙක්ට තරහ යනවා. එයාට දැනෙන තරහ, එයාට දැනෙන කෝපයෙන් නෙමෙයි අපි නාට්‍යයක ඇඩ් කරාට පස්සේ ඒ දැනෙන රසය, ඒ භාවය ඒක දෙකක්. හැබැයි මේ තියරි එක ගැන දන්නේ නැති ආටිස්ලා, ශිල්පීන් මොකද කරන්නේ? එයා කරන්නේ ඒක රීක්‍රියේට් කරනව වෙනුවට හැසිරීමක් ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ එයාගේ ජීවිතයේ තිබ්බ එයා ඒ හැඟීම ඇත්තටම වෙන්නේ නළුවෙක් කරන්න ඕනේ එයා ඒ හැඟීම මවලා පෙන්නන එක. එයා ඒ වෙලේ තරහ ගන්න එක නෙමෙයි. හැබැයි මේ තියරි එක දන්නේ නැති අය කරන්නේ ඒගොල්ලෝ ඒ වෙලේ තරහ ගන්නවා. එතකොට මේ ඒ භරතමුනි කියලා තියෙන මේ තියරි එකේ භරතමුනි කියනවා මේ නාට්‍යගත රසයන් වලට තියෙන ද්‍රවශීලතාවයක්. එතකොට ඒක මෙන්න මේ වගේ දෙයක්. ඒ කියන්නේ අපේ දිවට ඇඹුල් රස, මිහිරි රස, තිත්ත රස වගේ රස දැනෙනවා වගේ අපේ දිව ඒ රස අඳුර ගන්නවා වගේ ප්‍රේක්ෂකයාගේ හිතට පුළුවන් ඔය ශෘංගාර රසය, හාස්‍ය රසය වගේ දේවල් ප්‍රේක්ෂකයාගේ හිතට අඳුර ගන්න පුළුවන්. ඒකට හේතුව වෙන්නේ ඕනම මිනිස්සෙක් අපේ නළුවෙක් ගත්තත් ඕනම මිනිස්සෙක් ඒ ඉමෝෂන්ස් එයාගේ ජීවිත කාලේ එකපාරක් හරි ඒගොල්ලෝ ඒක අත්විඳලා තියෙනවා. දැන් නළුවෙක්ට මොන හරි රසයක් හැඟීමක් ක්‍රියේට් කරන්න කියලා කිව්වට පස්සේ එයා කරන්නේ එයා ඒ විඳපු දේ බේස් එකක් විදියට යොදාගෙන ඉවර වෙලා එයා රීක්‍රියේට් කරනවා රසයක්. ඒක තමයි ඇත්තටම වෙන්න ඕනේ දේ. ඒක තමයි මේකෙන් කියලා දීලා තියෙන්නේ. ඒක හරියට නිකන් සූපවේදියෙක් රසවත් කෑමක් හදනවා වගේ. ඒ කියන්නේ දැන් මෙතන ඉන්න හැමෝටම මං හිතන්නේ උයන්න බැරුව ඇති රහට. උයන්න පුළුවන් අයත් ඇති, උයන්න බැරි අයත් ඇති. උයන්න බැරි කෙනෙක්ගේ මම වගේ උයන්න බැරි කෙනෙක්ට මොකද තියෙන අවුල? එයා ප්‍රැක්ටිස් කරලා නැහැ. අන්න ඒ වගේ තමයි
මේ තියරි එක දන්නේ නැති එතකොට එයා හදන කෑම කන්න බෑනේ. එතකොට මේ තියරි එක දන්නේ නැති කෙනෙක් ඒක ප්‍රැක්ටිස් කරන්නේ නැතුව ආවොත් එහෙම වෙන්නේ එයා සාමාන්‍ය ජීවිතේ වෙන හැසිරීමක් තමයි එතන පෙන්වන්නේ. එයා රීක්‍රියේෂන් එකක් කරන්නේ නැහැ. හැබැයි මේ තියරි එකකින් අපිට කියන්නේ අපේ හැඟීම රීක්‍රියේට් කරලා රසයක් බවට පත් කරන්න කියලා. දැන්ට සර් ඒ ටික තමයි කියලා දුන්නේ මට මතක විදියට. Appreciation. There are another two words. It is this. Another simple meaning for appreciation is sensitive understanding. Sanvedi avabodha. Normally we don't have Sanvedi avabodha for majority people. That's why we are always having troubles in our day-to-day life. අපේ දෛනික ජීවිතේදී අපි ප්‍රශ්න ඇති කරගන්නේ ඒ සංවේදී අවබෝධය අපිට නැති නිසා. සංවේදී අවබෝධය කුඩා කාලේ අපිට තියෙනවා. පුංචිම කාලේ ඉඳන් අවුරුදු 5-6 දක්වාම තියෙනවා. For children, they are very sensitive. They can really understand things. They can understand things from her mother because the kid always communicating with his mother with eyes, not the language. So there are complicated things the kid understands. But when the kid grows up, like 5, 6, 8, slowly the sensitivities are erasing, deleting. And when he is becoming big, loku venakota, so all the sensitivities are erase vela yana. Erase karaganna. Samaje visin erase karana. And you become strong. You become tough. All the windows in sensitive faculties are closing slowly without knowing. And then we think not with our sensitivities, with the others' attitudes, with the others' mind, with the others' emotions. Our always first the kid is trying to imitate their parents. Always they like to be their father, be their mother, and then after that they try and find some personalities out of the house. In the society, you like to imitate some personalities. Maybe your teacher, maybe your favorite actor, maybe your favorite person. And like that, what will happen is, automatically, your sensitivity is going down. තමන්ගේ සංවේදී අවබෝධය අහෝසි වෙනවා. අනුන්ගෙන් හිතන්න යන්නේ. ඒක අවාසනාවන්ත තත්ත්වයක්. But for the artists, කලාකරුවෙක් නම් definitely you should have your own sensitive faculties. Sensitive the way of thinking. Then only personally, individually assess your script. තමන්ගේම ස්ක්‍රිප්ට් එකක් තමන්ගේම අදහසක් ඇති කරගන්න නම් තමන්ට ස්වාධීන චින්තනයක් සංවේදී අවබෝධයක් තියෙන්න ඕනේ. දේවල් දිහා බලන්න. එතකොට ඒකට තමයි
appreciation එකක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ appreciation කියන එකට තව term එකක් sensitive understanding කියන එක. හරිද? ඊට අමතරව අපි අන්තිම දවසේ අපි මේ පාඩම නවත්තනකොට මම කිව්වා ගොඩක් දේවල් මේ ආහාර කුළුබඩු රසස්වාදය ඇති වෙන මූලික සාධක කියලා අවසානයේදී මම කිව්වා මම සොයාගත්ත දේ තමයි රසය මේ ලෝකේ උපරිමයෙන්ම සත්ව සංහතියට all the creatures in the world what is the ultimate රස කියලා මම අහුවා මොකද්ද අවසාන අග්‍රඵලය රසයේ ඒ තමයි අලුත් ජීවයක් ප්‍රභවය වීම. ඒ කියන්නේ රසයේ කොච්චර බරපතල සහ ප්‍රබලද කියනවනම් ඒකෙන් පුළුවන් තවත් ජීවියෙක් කුට උපත දෙන්න. ඒක තරම් ප්‍රබලයි. ඒක අඹ ගහකින් තවත් අඹ ඵලයක් හට ගන්නාසේ රෝස ගහකින් රෝස මලක් ඵලය හැටියට හට ගන්නාසේ තිරිසන් සත්වයේ තවත් ඒ කුලයේම තිරිසන් සත්වයේ කුට ජීවය දෙන්නාසේ මිනිහෙක් තවත් ඒ කුලයේම කාන්තාවක් සමග සංසර්ගයේ යෙදීමෙන් රසය විඳීමෙන් රස ඵල ප්‍රාප්තියට පත් කිරීමෙන් තවත් ජීවියෙකුට උපත දෙන්න. මේක එදා නවත්තනකොට මම ගෙනාපු අදහස. ඒ කියන්නේ අපි රසාස්වාදය ඉගෙන ගන්නකොට what is the ultimate? ඒ ultimate එක තමයි මම ඔයගලන්ට හඳුන්වලා දුන්නේ. දැන් මම අද කියන්නේ එතන ඉඳන් ඉස්සරහට. අපිට දැන් නළු නිලියෝ වෙන්න අපි කැමති, කලාව කරන්න කැමති. We really like to do arts, theatre, crafts, whatever. Vibhava, Anubhava, Vyabhichari bhava. What Bharata Muni discussed, those three topics are very essential for you to understand what is appreciation is. But unfortunately, only Tishani have gone through and try to understand those three topics here, not the others. ඔගලන්ගෙන් එයාට තමයි මේ fundamentals තුන ගැන හොයන්න උනන්දුවක් ඇති වෙලා තියෙන්නේ. මම කියන්නේ so when you want to go deeper in a topic or a subject, basically my idea is an advice for you to not to go deeper by you only. ඔයා විතරක් ඒක ඇතුළට don't try to swim, then you can't get out of personally. ඔයා ඒකේ ගිලෙන්න ගියොත් ඔයාටම බෑ ඔයාව එළියට ඇදලා ගන්න. හරි? දැන් අපි හිතමුකෝ විභචාරී භාවය කියන එක ඔයා theoretically when you are trying to understand විභචාරී භාවය, but you don't have personal experience the way I understand. Now there is a film called Black Swan, a very good performance by how the Black Swan එකේ ඉන්න girl. Have you seen the film called Black Swan? Can you remember the actress? Oh, come, mage munu devala. Natalie Portman. Natalie Portman, when she is not very old, yeah, performance එකක් කරනවා. ඒකේ as a ballet dancer, right?
Her character is a ballet dancing. She's a pupil there. She's trying so hard to learn the ballet and the content of the feelings, but she is a student, a young girl. එක practice කරනකොට the teacher understands that she is not be able to create deep emotions because she doesn't have those experiences. So the teacher always get angry when the practices are going on. Why? Especially this particular act, always she's stuck with that. The role is so deep. What the teacher says, teacher is a man, very simply and very roughly he stops the rehearsal and he asks this girl, ගිහිල්ලා පාටරි කියලා හුකාගෙන වරන්කෝ මෙතන. ඔබට මොක කරගන්න බැයි නා. ඊළඟ අමුවෙන්ම කියනවා go and fuck with someone and come back if you can't go to this emotion. කිව්වහම එයාට she was so embarrassed and so shocked because she is a very young girl and she suddenly go to the bathroom and she was so crying. එයාට ගෙදර she is having so troubles at home because her mother and father separated, so that pressure is on her. What she was doing is, she has nails, she put her hand to the back and scratch her own back. මෙහෙම පිට ඉරලා ගන්නවා නියපොතු වලින්. Why? එයාට ඒක කිව්වහම එයාට ඒ sexual feelings කියන එක එයාට තියෙන personal experience එක තමයි අම්මයි තාත්තගේ රණ්ඩුව. She always sees her father and mother are fighting at home and finally they got separated. So when the teacher says go and get this experience on the outside with someone, and so she's so afraid to have a boyfriend and to get this feeling, එයාට තියෙන වෙන irritated experience එක because of her father and mother. එයා අඬනවා ගිහිල්ලා. එයා අඬලා එයා මේ පිටට නියපොතු දාලා මෙහෙම ඉරනවා හැම. ඒතර එක එක්කෙනාට තියෙන the personal experiences are so different when you are having especially vyabhichari bhavaya. It is so difficult go into those feelings. That is why actors when they are creating those hard feelings, so they are getting so bad commitments. Example, the same example, the film called Joker. A Joker film එකේ තියෙන්නේ තරුණයා ඉපදෙන්නේ ආබාධිතෙක් හැටියට. He is a retarded person from his childhood. Why? එයාගේ තාත්තා සමාජයේ ධනවත් නමක් දිනාගත්ත නගරාධිපති වගේ කෙනෙක්. එයා දූෂණය කරනවා එයාගේ මන්දිරේ ඉන්න servant. එයාගෙන් ඉපදුණු පුතා තමයි මෙයා. In the Joker film, the main role, born because of his father, is a democratic level person who abused his servant inside the house.
So as a result of that, this one became. So when he doesn't know about this story, he is retarded, but he is suffering inside. He wanted to find out who is his father. ඒකේ ලොකු deep depth එකක් තියෙනවා. අපිට වැදගත් වෙන්නේ ජෝකින් ෆීනික්ස් කියන නළුවා මේ character එක how he go into those deep emotions. And also there is a fundamental the writer has taken from Oedipus complex. ඒක ජෝක ෆිල්ම් එක ලියපු writer මේ මූල සාධකයේ අරන් තියෙන්නේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ පීතෘ සංකල්පේ. පීතෘ උපතෝකෝටිකෙන්. මොකක්ද ඒක? What is the Oedipus complex? Do you know Oedipus complex? Oedipus සංකීර්ණ කියන එක දන්නවද? දන්නව. දැන් කියන්න බෑ. Do you know about the Oedipus complex by Sigmund Freud? You know Sigmund Freud? The famous, very famous conceptual psychological idea is called Oedipus complex. Oedipus complex, Freud has taken out of Oedipus, Sophocles Oedipus play. play එක බලලා තමයි ෆ්‍රොයිඩ් එකෙන් ගන්න. ඔය හිතන්නේ දැන් නාට්‍යකාරයා කොච්චර වැඩකාරයෙක්ද කියලා ඒ කාලේ. Sophocles කියන නාට්‍යකරුවා ලියපු ඊඩිපස් කියන ඒ පරිකල්පනයෙන් ලියපු play එක තමයි ඒක කියවලා තමයි Freud has taken that and he invented the theory called Oedipus complex. Oedipus, huh? The son trying to kill father Yeah. to protect his own mother. He killed his father and later, without knowing, he married his mother and having children. තමන්ගේ තාත්තව මරලා අම්මව සහිත ගන්නවා. අම්මට දාව දරුවෝ දෙන්නෙක් හදනවා. So මේක තමයි කොම්ප්ලෙක්ස් එක. that ඒ මාර්ගයෙන් by that theory Freud is promoting an idea is each and every of us අපි හැමෝන්ටම තියෙනවා පෙළඹවීමක් පිරිමියාට පුතාට තියෙනවා අම්මා කෙරෙහි ලිංගික ආසක්තිතාවයක් අම්මට තියෙනවා පුතා කෙරෙහි ආසක්තිතාවයක් ලිංගික එතන තමයි ප්‍රේමය තියෙන්නේ කියලා ෆ්‍රොයිඩ්ගේ මෙන්ටල් අදහසක් තියෙනවා පිස්සු අදහසක්. So our idea is here to understand what is actor's task here. It is not a simple thing. Actor's task is going to deeper rases, deeper emotions, and how you embodied those emotions properly and artistically. ඔච්චර කලාත්මක විදියට නළුවන්ට පුළුවන්ද මේ චිත්තසංතානයේ තියෙන ගැඹුරු ඇඟීම් සිතුවිලි ආවේග රීක්‍රියේට් කරලා පෙන්නන්න. එම වෙන්න කැමති වෙන්න ඕනේ නළු නිලියෝ කියන කට්ටිය. ජනප්‍රියත්වය නෙමෙයි ඔවුන්ට වැදගත් වෙන්න ඕනේ. එතකොට මෙතන අපි අන්තිම දවසේ කිව්වා සත්ත්ව සංහතිය ඉපදීම කියන එක රසාස්වාදයේ උපරිමය. So all creatures when they giving birth to another, that is a fruit of a very fascinated rasa, and that is the ultimate. Now today I am going to bring you a very critical second idea of appreciation. You can argue with that. My argument is basically I am focusing particularly
into this island called Sri Lanka. I am not talking about China. I am not talking about the other countries, including India. I am particularly talking about Sri Lanka. What my idea is, I really like to point it out. According to my experiments, we don't have appreciation. Sri Lankan people don't know about appreciation. They don't know. They knows. මේක රසාස්වාදයනේ. විසාස්වාදය. In English, ලංකාවේ ජනතාවට තියෙන ලොකු ගැටලුවක්. We have a very huge problem in their day-to-day life. According to my discoveries, we don't have appreciation. අපිට රසාස්වාදය කියලා එකක් නැහැ. අපිට තියෙන විසාස්වාදය. One point I can give you to think about it. Sexual relationship. It is only one way of entertainment. එක පාර්ශ්වයක පමණයි මේ වින්දනය තියෙන්නේ. මේ ආස්වාදය තියෙන්නේ. මොකද්ද එක පාර්ශ්වය? Only male part is getting the entertainment, not the female part. As you know, even in Buddhism, even in modern sexism, everybody knows for sexual happiness, you need two parties, male and female. They both should get together and have that play. ඒ කියන්නේ ලිංගික රසාස්වාදයේ විඳින්න ඕන වුණාම පිරිමියෙක් සහ ගැහණියෙකු එකතු වෙන්න ඕන. නමුත් ලංකාවේ පොළොවේ ඒක වෙන්නේ එක පාර්ශ්වයකට පමණක් තියෙන උවමනාවට. ඇයි එහෙම වෙන්නේ? ඔයගොල්ලෝ දන්න විදිහට. Why is that? According to your knowledge, maybe doesn't know about Sri Lankan families and men and women, but everybody knows. Why is that? ඒ වගේම දුක්ඛිත ප්‍රතිඵලය මම ඇතුළු මෙතන ඉන්න වෙයි ඇරෙන්න අනිත් හැම දෙනාම ඒවල ප්‍රතිඵල. Everybody are here now. Fruits or the result, one way sexual relationship, not two ways, two parties. That's a very unfortunate thing. කවුරු හරි මෙතන ඉන්නවනම්, if someone is here, raise and say, no, my mother and father went to a doctor and assistants and the advisors and planned myself, and they gave me birth. If anyone is here, he or she can come up and say. Other than that, all the majority are the results of selfishness. It's a very bad result. Because of that, my argument is we can't understand what appreciation is. This is the common understanding here in Sri Lanka. We don't know what is appreciation. For an instant, very little things from childhood. In English society, parents are teaching kids to appreciate when they get something. Even mother giving something, a toffee maybe, a breakfast,
the mother says, giving the breakfast and teach the kid, here, thank you mama, and the kid uses to say thank you mama when what she or he get. But we in our society know teachings like that from our childhood. So because as a result of the poisoning our fruit, I mean the results, we can't understand appreciation. We don't know the sensitive understanding. The faculty is not there. So this is my critical discovery in our nation. So because of that, in schools, in films, in dramas, in theatre, sculpture, all the performing arts sector have a very strong task to make the majority understand that we have to soon understand about the appreciation. ගොඩක් අපේ වැඩිහිටියොන්ට පාසල් වලට ඔක්කොන්ටම වගකීමක් තියෙනවා මේක උගන්වන්න ඉක්මනට. තාමත් කෙරෙන්නේ නැහැ. එතකොට ඒ නිසා අපි මේ විශ්වාසවාදනය කියන එකේ ප්‍රතිඵල අපි we are the results of entertaining poison. Our fathers have taken it from our mothers very selfishly. අපේ තාත්තලා ඔක්කොම ඒගොල්ලන්ට ඕන දේ අපේ අම්මලාව යට කරලා ලබාගෙන තියෙනවා. අම්මලා කැමති වුණත් නැතත්. එතකොට ඒගොල්ලන්ට ඕන දේ අරගෙන ඒගොල්ලන් නැගිටලා ගියා, එක්කෝ හැරිලා බුදිය ගත්තා. හැබැයි ඒ විස එයා ආස්වාදනය කළා, යමක් ඉතුරු කළා අම්මගේ ගර්භාෂය ඇතුලේ. ඒකේ ඵලය වුණා අපි. මේක කටුක දුක්ඛිත it is very tragedy in our Sri Lankan society. ඉතින් අපිට මෙතන අපේ විෂය ඇතුලේ දැන් මේක අපිට අපි හිතමු දැන් අපිට හැම කෙනාටම characters, we all have the characters to portray. So what the difficulty is here, we can't understand. We don't have the sensitive understanding about our role as a result of this. If you feel this, so you have to thoroughly think about this. ගැඹුරින් මේක හිතලා ඕගලන්ට තියෙන ටාස්ක් එකක්. ඒ ටාස්ක් එක තමයි නැති වුණු ඒ ෆැකල්ටිස්, ඒ වින්ඩෝස් ටික කොහොමද තමන්ගේ సంతානේ අරගන්නේ. How you open up your windows, sensitive understanding windows, and try and discover your role properly. Because your father's selfishness. Then තාත්තලට ගෙවල් වලට ගිහිල්ලා දමලා අනින්න ලෑස්ති වෙන්න එපා. එතකොට මමත් ක්‍රිමිනල් කාරයෙක් වෙනවා. මේක මමනේ කියලා දුන්නේ. හැබැයි යථාර්ථය මේකයි. යථාර්ථය මේකයි. ඒ නිසා මෙතන අපේ වගකීම මොකක්ද? අපේ තියෙන responsibility එක. According to the script, our responsibility is to think deep how I am going to get a sensitive understanding about what I portray, what I do, what I act. ඕක තමයි මගේ අද දෙවෙනි දවසේ ලෙසන් එක. මේක ගැන අපි පොඩි සංවාදයක් කරමු. ඔයගලන්ට
කරුණු තියෙනවා. So we can, this is the only lesson today I'm going to tell you. We can now have a discussion, and if you have any objection or parallel ideas. I really like to know from Wei, what is the majority ideas in China comparatively Sri Lanka? I think we have a lot of similarity regarding the social and the culture. We used to be a patriarchal society for long years, but with the modern කිට්ටු කරන්න මේ කටහඬ with the modern revolutions, now the societies change a lot. We has a lot of like a liberal sense of women take care in a very big positions, and women as a pillar hold the family role up, and society politics. So it's there, and I think we has all sorts of different agency and faculties that support that force. So the reciprocities are developing from both sides, from the women's side and from the men's side, meaning they are contributing to each other and supporting each other. And feeling gratefulness, I think, is to do with the educations, certain belief systems, and also through practice. So I think the majority of the Chinese, I really feel that they able to appreciate more and more, and some of them they need to practice. But we also, it's created a culture phenomenon to support it as a container. Not everybody is very supportive or appreciative yet, but it's there. Yeah, and also related to what kind of community or group of people that you are associated with. Some of the community, they are just a bit more advanced in the appreciation practice. Yeah. Actually, the awareness of about the main topic here is very essential for the society, especially. Not only the artistic field, even the health ministry, educational ministry, they have the responsibilities to get the people aware about the subject. But when we are trying to do it, the religion people, priests, are putting the objections again. I think ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ ආගමික සංස්ථාව ඒගොල්ලෝ කඩාගෙන පයින්නවා. පැනලා ඒවට අත තියන්න එපා. ඒවා මේ ආගමට විරුද්ධයි කියලා කොහොම හරි පොල්ල දාලා ඒක නවත්තනවා. දැන් සෙක්ස් එඩියුකේෂන් කියන එක පාසල් වල උගන්වන්න කියලා අත තියනකොටම ඒකට පොල්ල දානවා. ඇයි? ආගමික සංස්ථාවේ සිවුරු දාගත්තේ උන්ට හොරෙන් පන්සල් ඇතුලේ ඒව කරන්න ඕනේ. එහෙම නිසා ඒගොල්ලෝ එළියේ අයට කියනවා නෑ ඒවා හොඳ නෑ. ආගමට විරුද්ධයි. හැබැයි උන්ගේ පන්සල් ඇතුලේ ඒව කරනවා. උපාසකම්මලා එක්ක. මේක තමයි simple truth. It's a very huge question to ask and huge question to answer. It's a big. The problem is in a big canvas. Even in Sri Lanka, there's a very diversity of community. Some community, they are a very sensitive group of people.
some of the community they are relatively a little bit fixed in certain way. In the Tamil Yeah. society is so weird, and also Muslim religious minded people is very difficult. They have a lot of pressures to the society religiously. Then Muslim සමාජයේ චර්ම ඡේදනය ඒවා හරි දරුණු criminals. ඒ චර්ම ඡේදනයට ඉංග්‍රීසියෙන් කියනවා. English society, Muslim society, they have a particular, they cut the circumcise in Muslim society, and religiously they are doing it. So those are criminals actually, no? For girls and boys, little boys and girls, they cut with blades. So my lesson here, what I am trying to point it out is, we are having a barrier within ourselves because of this. So we don't have faculties to understand the role or a poem or whatever sensitive thing.